හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ පෙරපාසල හා පෙරපාසල් දරුවා කියන මාතෘකාව. පෙරපාසල කියන්නේ මොකක්ද? පෙරපාසල කියන්නේ පාසලට නැත්නම් එක ශ්‍රේණියට යන්නට කලින් දරුවන්ට ලබා දෙන මූලික අධ්‍යාපනික හා සමාජීය පුහුණුව. හැසිරීම් හා විනය පිළිබඳ පුහුණුව ලබා දෙන අධ්‍යාපනික ස්ථානයයි. මේ පුංචි දරුවා තමන්ගේ නිවස අවට වටපිටාවේ විතරක් ඉඳලා වැඩි සමාජාශ්‍රයක් නෑනේ එතකොට. පෙර පාසලේදී විවිධ යාළුවෝ ක්‍රියාකාරකම සමාජ ආශ්‍රය ලැබෙනවනේ. පාසල කියන්නේ ගොඩක් අය ඉන්න තැනක්. ගොඩක් ශිෂ්‍යයෝ ඉන්නවනේ. ඒ වගේ තැනකට එකපාරම යනකොට ළමයින්ට චුට්ටක් බය හිතෙනවනේ. කට්ටියව හුරු නෑ, සමාජාශ්‍රයක් නෑ. ඒ නිසා පෙර පාසල තුළින් දරුවන්ට හොඳ පුහුණුවක් ලැබෙනවා. පෙර පාසලේදී දරුවන්ට අකුරු, අංක හඳුනා ගන්න, ගීත, ක්‍රීඩා, චිත්‍ර අඳින්නත්, අනෙක් දරුවන් සමග එකට ක්‍රීඩා කරන්න, විනය හා සමාජ හැසිරීම් වැනි දේ ඉගෙන ගන්නත් මේ සියලු දේවල් ආශ්‍රයෙන් හා ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් කරන්නත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ට මේ දේවල් ඉගෙන ගන්නත් පෙර පාසල මනා පිටුවහලක් වෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 3-5 අතර පෙර පාසලට යන හෝ යාමට සුදුසු දරුවා පෙර පාසල් දරුවා කියලා කියනවා. පෙර පාසල් දාන්න ඕනි සුදුසු මොන වයසද කියලා මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඔයාලා ඒකත් ගිහින් බලන්නකෝ. මේ වයසේ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය දරුවන්ගේ මොළේ වර්ධනයට කතා කිරීමේ හැකියාව සමහර බබාලා ඉන්නවා කතා කරන්න අඩුයි කතා කරනවා. අන්න ඒ වගේ සමාජිකත්වය හා සමාජ හැසිරීම් ඉතා වේගයෙන් වර්ධනය වෙන නිසා පෙර පාසල් අධ්‍යාපනය ඉතාම වැදගත් වෙනවා. මේ වගේ තව වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. සුබ දවසක් හැමෝටම.